කොහොමද කට්ටියට ඉතින් ඔන්න ආයිබෝන් කියලා පිළිගන්නවා ඔයාලා අපේ channel එකට. ඉතින් ඔන්න තවත් සුපිරිම චිත්‍රපටයක් තමයි අද අරගෙන අවිල්ලා තියෙන්නේ. අද මම අරගෙන අවිල්ලා තියෙන්නේ 2026 අවුරුද්දේ මුලදීම රිලීස් වුණ සුපිරිම මූවි එකක්. මේ මූවි එක නම තමයි War Machine කියන ඇක්ෂන් ත්‍රිලර් මූවි එක. ඉතින් මේ මූවි එකෙන් අද අපි බලමු මොන වගේ ස්ටෝරි එකක්ද තියෙන්නේ කියලා. ඉතින් ඊට කලින් මතක් කරනවා channel එක subscribe කරලා නැති කට්ටිය දැන්ම subscribe කරන්න. ඒ වගේම ඊට කලින් මම වීඩියෝ එකක් දාලා තියෙනවා The Gorge කියලා ෆිල්ම් එකක්. ඒ ගැනත් ඔයාලට වීඩියෝ එකක් බලා ගන්න පුළුවන් channel එකේ. ඒකටත් ගොඩක් හොඳ ප්‍රතිචාර තිබුණා. බලමු නැති කට්ටිය ඒකත් බලන්න කියලා මතක් කරනවා මේ වීඩියෝ එක බලලා ඉවරලා. එහෙනම් channel එකට subscribe කරලා notification bell එක තුන් කරලා තියාගන්න. අපි යමුට අගල වීඩියෝ එකට. ඉතින් ෆිල්ම් එක පටන් ගද්දිම අපිට පෙන්වන්නේ ඇෆ්ගනිස්තානයේ ඉන්න ඇමරිකානු හමුදා කණ්ඩායමක්. මේ වෙලාවේදී යාලා කඳුකර ප්‍රදේශ කරා තමයි යන්නේ. හැබැයි මේ යන ගමනේදී මේ ප්‍රශ්නයක් වෙලා වාහන ටික නතර කරගෙන මෙතන අලුත් වැඩියා කිරීම කටයුතු තමයි කරගෙන යන්නේ. මේ ටීම් එකේ කැප්ටන්ලා විදියට ඉන්නේ සහෝදරයෝ දෙන්නෙක්. ඉතින් මෙතන අයියේ මල්ලි තමයි මෙතන කැප්ටන්ලා දෙන්න විදියට ඉන්නේ. වැඩිමල් සහෝදරයා තමයි මෙතන කැල්ල තිබුණ වාහනේ අලුත් වැඩියා කරමින් ඉන්නේ. ඉතින් එයාගේ මල්ලි එතනට ඇවිල්ලා කියනවා මේක හැමදාම කරන පුහුණු වැඩසටහනක් ගැන විස්තර. ඉතින් එයා කියන විදියට ඒකලු මුළු ලෝකෙම තියෙන අමාරුම පුහුණු වැඩසටහන. ඉතින් ඒකට එකතු වෙලා පුහුණුව සමත් වෙන්න පුළුවන් වුණොත් එහෙම ඇමරිකන් රේන්ජර් කෙනෙක් විදියට එයාට සුදුසුකම් ලබන්න පුළුවන් රේන්ජර් කෙනෙක් විදියට බඳව ගන්නවා මේ ඇමරිකන් හමුදාවට. ඉතින් මෙයා මේ කියන විස්තරය එන ගමන් එයා අයියට කියනවා මත් එක්කම ගිහිල්ලා මේකට ඉදිරිපත් වෙමු කියලා. හැබැයි මෙයාගේ අයියා එච්චර මේකට කැමති වෙන්නේ නැහැ. එයා කියන්නේ රේන්ජර් කෙනෙක් වෙනවට වඩා මේ ඉන්න තනතුරින්ම උඩට යන එක හොඳයි කියලා. ඒ වගේම මල්ලි පස්සේ ගොඩක් බලපෑම් කරලම කියපු හින්දා අන්තිමට මෙයා කියනවා එහෙනම් අපි දෙන්න මේකට ගිහිල්ලා ඇමරිකාවට ගියාට පස්සේ මේකට සම්බන්ධ වෙමු කියලා. ඉතින් මේ විදිහට කතාව යන අතරතුර මේගොල්ලෝ කොහොම හරි වාහනයක් හදා ගන්නවා. එහෙම හදාගෙන වාහන වලට නැගලා ඉක්මනටම එතනින් යන්න බලනකොටම මේ වාහන සෙට් එකට මිසයිල් ප්‍රහාරයක් කළා ත්‍රස්තවාදීන්ගෙන්. ඉතින් ඒත් එක්කම මේ වාහන සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යනවා. ඒ වගේම මෙතන හිටපු සෙබළුන්ටත් සෑහෙන ලොකු ඩැමේජ් එකක් වෙනවා. ඉතින් මේ විදිහට සතුරු ප්‍රහාරයට මුහුණ දුන්නට පස්සේ මෙතන ඉතුරු වෙන්නේ වැඩිමහල් සහෝදරයා. ඉතින් එයාගේ දර්ශනයත් තමයි අපිට පෙන්වන්නේ. එයා පොඩ්ඩක් එහෙට මෙහෙට වෙලා නැගිටලා කරලා බලනවා තව ටීම් එකේ අනිත් අයකට කොහොමද තත්ත්වය කියලා. ඉතින් එහෙම බලනකොට එයා ඉක්මනටම බලන්නේ එයාගේ සහෝදරයා ගැන. ඉතින් මෙයාගේ සහෝදරයාට මොකද වෙලා තියෙන්නේ කියලා මෙයා ළඟට ගිහිල්ලා මල්ලි ළඟට ගිහිල්ලා බලන්න තමයි මෙයා යන්නේ. හැබැයි ඊළඟට ෆිල්ම් එකේදී අපිට පෙන්වන්නේ මේ සිද්ධිය වෙලා හරියටම අවුරුදු 2කට පස්සේ දර්ශනයක්. ඉතින් මේ සිද්ධිය වෙලා අවුරුදු 2කට පස්සේ මේ වැඩිමහල් සහෝදරයා බස් එකක ගමන් කරමින් ඉද්දී ඒකපාරට මේ සිද්ධිය මතක් වෙලා හැරෙනවා. මෙයා නිින්ද තමයි ඉඳලා තියෙන්නේ. ඇත්තටම එදා ඒ සිද්ධියෙන් මෙයාගේ මල්ලි වගේම ටීම් එකේ අනිත් හැමෝමත් මැරිලා මේ වැඩිමහල් සහෝදරයා විතරයි ඉතිරි වෙලා තියෙන්නේ. ඉතින් මේ විදිහට තමන්ගේ මල්ලිට පොරොන්දුවක් වුණා කලින් අර රේන්ජර් කෙනෙක් විදියට එකතු වෙනවා කියලා. හැබැයි මේ පොරොන්දුව මෙයාට ඉෂ්ට කරගන්න ඕනේ නැහැ දෙන්නත් එක්කම. ඉතින් ඒ හින්දා මෙයා මේ තීරණය කරනවා තියෙනවා තනියම රේන්ජර් කෙනෙක් වෙන්න. ඉතින් ඒකට සූදානම් වෙලා එයා ඒකට තමයි මේ ගමන් කරමින් ඉන්නේ. ඉතින් මේ විදිහට එයා රේන්ජර් කෙනෙක් වෙන්න අදාළ කඳවුරට රපෝර්තු කරනවා. දැන් හමුදා සොල්දාදුව හැමෝ වගේ පුහුණු කඳවුරට අරගෙන ඇවිල්ලා මුලින්ම එයාලා වෙන් කරලා එයාලට අංක දෙනවා. ඉතින් මෙයාලා මේ කැම්ප් එකට ගියාට පස්සේ මෙයාලව හඳුන්වන්නේ නම් වලින් නෙමෙයි. මේගොල්ලන්ට මේ ලබා දෙන අංක වලින්. ඉතින් මෙතන ඉන්න හමුදා ප්‍රධානියෙක් මෙන්න මේ වැඩිමහල් සහෝදරයා අපි කතා කරපු හමුදා සොල්දාදුවා ළඟට ඇවිල්ලා එයාගෙන් අහනවා ටීම් එකක ටීම් නායකයෙක් ටීම් ලීඩර් කෙනෙක් වෙන්න කැමතිද කියලා. හැබැයි මෙයා මේකට එකඟ වෙන්නේ නැහැ. එයා කියනවා බෑ කියලා. පස්සේ යාලා මේ හමුදා සෙබළුන්ගේ බෑග්ග්‍රවුන්ඩ් එක චෙක් කරනවා. කියන්නේ පසුබිම් තොරතුරු පරීක්ෂා කරනවා. එතකොට මෙයාලා කලින් කරපු මෙහෙයුම් ගැන විස්තරත් ඊට පස්සේ වෛද්‍ය පරීක්ෂණ ගැනත් තොරතුරු දැනගන්න ලැබෙනවා. ඉතින් මේ අපි කතා කරන මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය විදිහට අපිට පෙන්නන මෙන්න මේ හමුදා සොල්දාදුවා මෙයාගේ වෛද්‍ය පරීක්ෂණයෙන් 4 වතාවක් ෆේල් වෙලා තියෙනවා. හැබැයි 5 වෙනි වතාවේ කොහොම හරි මේ වෛද්‍ය පරීක්ෂණය පාස් කරගෙන තමයි මෙයා මෙතනට අන්තිමට ඇවිල්ලා තියෙන්නේ. ඒ විදිහට මෙයාලගේ මූලික පරීක්ෂා කිරීම කටයුතු සිදු කරලා ඉවර වෙලා කට්ටියව ටීම් වලට වෙන් කරනවා. ඉතින් මේ වැඩ ටික ඔක්කොම කරන්නේ මෙතන ප්‍රධානියා විදියට වැඩ කරන සාජන් ටොරස් කියන කෙනා. මෙයාලගේ ට්‍රේනින් එක ගැනත් ලොකු විස්තරයක් මෙතන මේ හමුදා නිලධාරියා ලබා දෙනවා. මෙයාලගේ ට්‍රේනින් එක හරියටම සති 8ක කාලයක් තියෙනවා. ඒ වගේම
ලෝකයේ හමුදාවට තියෙන අමාරුම පුහුණු වලින් එකක් මේක කියලා මෙයා විස්තර කරනවා. ඉතින් මේක එක එක ට්‍රේනින් කොටස් විදියට තමයි මේ ට්‍රේනින් එක සම්පූර්ණ වෙලා තියෙන්නේ. ඉතින් මේ ට්‍රේනින් එකේදී එකින් එක එක ට්‍රේනින් එකේදී කට්ටියව හැලෙනවා. ඊට පස්සේ අන්තිමටම ඉතුරු වෙන කට්ටිය තමයි මේ පරීක්ෂණය සමත් වෙන්නේ. ඉතින් මේ විදිහට තමයි මේගොල්ලෝ රේන්ජ් කෙනෙක් නිර්මාණය කරන්නේ. ඉතින් මේ මොනම හරි අධ්‍යයනයකදී අසමත් වුණොත් එහෙම අනිවාර්යයෙන්ම යට රේන්ජ් කෙනෙක් වෙන්න තියෙන අවස්ථාව නැති වෙලා යනවා. ඒ කියන්නේ සරලවම කිව්වොත් එයා මේ පරීක්ෂණයෙන් එහෙම නැත්නම් මේ ට්‍රේනින් එකෙන් සම්පූර්ණයෙන්ම අයින් කරලා දානවා. ඉතින් මේ විදිහට උපදෙස් දුන්නාට පස්සේ දා රෑම මෙයාලගේ ට්‍රේනින් එක පටන් ගන්නවා. ඊට පස්සේ අපිට පෙන්නනවා දවසින් දවස පුහුණුව කරගෙන යද්දී ඒකින් අසමත් වෙන කට්ටිය අයින් කරලා දාන විදිහත්. හැබැයි කොහොම හරි අංක 8 හම්බ වුණා අපේ මේ හමුදා සෙබලා කිසිම පරීක්ෂණයකින් අසමත් වෙන්නේ නැහැ. එයා අනිත් හැමෝටම වඩා දක්ෂ විදිහට මේ පුහුණු කටයුතු එහෙම නැත්නම් මේ ට්‍රේනින් එක හොඳටම සම්පූර්ණ කරනවා. ඒ වගේම තමයි මෙයා මෙතනට ආපු දවසේ ඉඳන් වැඩි කාත් එක්ක කතා බහ කරන්නේ හරිම සයිලන්ට් චරිතයක් විදිහට තමයි මෙතනදී අපිට පෙන්වන්නේ. ඉතින් මේ හමුදා සොල්දාදුවන්ගේ ටීම් වල ඉන්න අනිත් කට්ටියට මේ ගැන පොඩි කුතුහලයක් ඇති වෙලා එයාලා මේ මොතු විදියට ඉන්න තනියම ඉන්න සොල්දාදුව ගැන විස්තර හොයනවා. ඉතින් එතකොට තමයි මෙයාලට දැනගන්න ලැබෙන්නේ අපි මේ කතා කරන ප්‍රධාන කතානායකයා එහෙම නැත්නම් මේ සොල්දාදුවා අර ඒකගේ අතීතයේ සිදුවිච්ච ඇෆ්ගනිස්තානයේ මෙහෙයුම ගැන විස්තර ඔක්කොම මෙයාලා දැනගන්නවා. ඊට පස්සේ මෙයාලා දැනගන්නවා මෙයාගේ සහෝදරයා ඇතුළු මුළු ටීම් එකම මරණයට පත් වෙලා මෙයා විතරක් ඉතුරු වෙලා තියෙන සිද්ධිය. ඉතින් මේක මෙයාලා මේ ටීම් එකේ අනිත් කට්ටිය එහෙම නැත්නම් මේ ට්‍රේනින් එකට ආපු රේන්ජ් කෙනෙක් වෙන්න ආපු අනිත් හැමෝමත් වීරකමක් විදියට තමයි සලකන්නේ. ඔය අතරේ මෙතන දාලා තියෙනවා ටීවී එකක්. මේ ටීවී එකේ අමුතුම නිවුස් එකක් යනවා. එකෙන් කියවෙනවා මොකක් හරි උල්කාපාතයක් වගේ අභ්‍යවකාශ දෙයක් වස්තුවක් පෘථිවිය ආසන්නයෙන් ගමන් කරනවා කියලා. කොහොමද මේක පෘථිවියට වැටෙයිද නැද්ද කියලා හරියටම කියන්න බෑ. ඒක විද්‍යාඥයෝ ඒ ගැන කටයුතු කරමින් යනවා කියලාත් මේ නිවුස් එකේ කියලා. ඒ වගේම මේ ගැන අවධානයෙන් ඉන්නත් කියලා මේ නිවුස් එකේ මේ වෙලාවේ කියනවා. හැබැයි කොහොම හරි මෙතන ඉන්න සොල්දාදුව කවුරුත් මේ නිවුස් එක දිහා බලන්නේවත් මේ සිද්ධිය ගැන වැඩි ගණන් ගන්නවත් නැහැ. ඊළඟ දවසේ ආපහු සැරයක් පුහුණුව පටන් ගත්තට පස්සේ දැන් එන්න මේක ගොඩක් අමාරු පුහුණුවක්ින්ද කට්ටිය ටිකෙන් ටික අඩු වීගෙන ඉතාම සීමිත පිරිසක් තමයි ඉතිරි වෙලා ඉන්නේ. ඉතින් ඔන්න අන්තිම සතිය වෙද්දී ටෙස්ට් එකක් තියෙනවා. මේකෙදි කරන්න තියෙන්නේ බර දේවල් දෙකක්. ඒ කියන්නේ බර යකඩ දෙකක් අරගෙන වතුර යටින් යන්න තියෙන පරීක්ෂණයක්. ඉතින් මේ පරීක්ෂණය පටන් අරගෙන ටික වෙලාවකින් කට්ටිය බලනකොට කණ්ඩායම හිටපු ගොඩක් දෙනෙක්ට මේක කරගන්න බැරි වෙලා ආපහු උඩට පීනගෙන එනවා. හැබැයි අපි මේ කතා කරන අපේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය මොන වැඩේ වුණත් මේ විදිහට ලේසියෙන් අතහරින්නේ නැහැ. එයා කොහොම හරි මුළු ශක්තියම දාලා ඇතුළට වෙලා කොහොම හරි වතුර යටින් මේ බර දෙක උස්සගෙන අනිත් පැත්තට යන්න තමයි යන්නේ. හැබැයි කොහොම හරි මෙයාට මේක කරගන්න බැරි වෙනවා. සිහිය නැති වෙලා වතුර පෙවෙනවා. ඉතින් කොහොම හරි අන්තිමට වටේ ඉන්න සොල්දාදුව ටික තමයි මෙයාව උඩට අරගෙන බේරගන්නේ. ඉතින් මෙතන ඉන්න ප්‍රධානීන් වගේම ගොඩක් කට්ටිය මෙතන අනිත් සොල්දාදුව ටිකත් පුදුම වෙනවා. මොකද මෙතනදී තමන්ගේ ජීවිතය ගැන හිතන්නේ නැතුව මෙයා මේ විදියට මේ පරීක්ෂණ සමත් වෙන්න මාරම උත්සාහයක් ගන්නවා කියලා. කොහොම හරි මේ සිද්ධිය මෙතන ඉන්න ප්‍රධානියෝ ටික ඔක්කොම දකිනවනේ. ඉතින් ඊට පස්සේ මේ සොල්දාදුව කැඳවනවා මේ ප්‍රධානියාගේ කැබින් එකට. ඊට පස්සේ මෙයාට කතා කරනවා. මෙයා මේ විදියට දිගටම පුහුණුවේ හිටියොත් එහෙම අනිවාර්යෙන් එයාගේ ජීවිතයට කරදරයක් වෙන්න පුළුවන්. එහෙනම් එයාගේ කැමැත්තෙන්ම ලියුමක් ලියලා ඉල්ලා අස්වෙන්න කියලා කියනවා. ඒ කියන්නේ අපේ මේ ප්‍රධාන චරිතයට ශාරීරිකව කොච්චර ශක්තිමත් වුණත් මානසිකව මෙන්ටල් ස්ටැබිලිටි එක නැති හින්දා කියන්නේ මානසික ඒකාග්‍රතාවය නැති හින්දා තමයි මෙහෙම වෙන්නේ කියලා මෙයාව මෙතනින් අයින් කරන් තමයි මේ ප්‍රධානියට සැලසුම් කරන්නේ. ඊට අමතරව මෙයාගේ අර අනිත් ටීම් එකේ කට්ටියත් එක්ක කතා බහ කරන්නේ නැති එක ඊට පස්සේ හරියට නිදාගන්නේ නැති එක. ඉතින් මෙන්න මේ වගේ ප්‍රශ්න හින්දා මෙයා ටීම් එකත් එක්කත් හරියට වැඩ කරන්නේ නැහැ. ඒ හින්දා මෙයා තව දුරටත් මේ ට්‍රේනින් එකේ හිටියොත් එහෙම අනිවාර්යයෙන්ම ජීවිතයට හානියක් වෙන්න පුළුවන් කියලා තමයි මෙයාට තදබල ලෙස බල කරනවා මේ ට්‍රේනින් එක අතහැර දාලා යන්න මේ ලියුම සයින් කරන්න කියලා. හැබැයි මෙයා කිසිම වෙලාවක මේක සයින් කරන්න ඉදිරිපත් වෙන්නේ නැහැ. ඉතින් මෙයා තදබල ලෙස විරුද්ධ වෙනවා මේකෙන් අයින් වෙන්න. ඉතින් ඒ හින්දා මේ ප්‍රධානීන්ට හමුදා ප්‍රධානීන්ට සිද්ධ වෙනවා අකමැත්තෙන් උනත් මේ ට්‍රේනින් එක ඉස්සරහට කරගෙන යන්න මෙයාත් එක්කම. ඉතින් ඔන්න මේ විදියට ට්‍රේනින් එක ඉවර වෙලා මේගොල්ලන්ට පොඩි මිෂන් එකක් දෙනවා. මේක ට්‍රේනින් එක ඉවර වෙලා කියන්නත් බෑ. මේ ට්‍රේනින් එකේම කොටසක් විදියට තමයි දෙන්නේ.
ඉතින් මෙයාලත් එක්ක අන්තිමට ඉතුරුලා තියෙන පොඩි පිරිසක් තමයි මේකට දෙන්නේ. ඉතින් ටීම් දෙකක් විදිහට මේගොල්ලෝ රැස් කරලා මෙයාලට මිෂන් ප්ලෑන් එකක් දීලා මේගොල්ලොන්ට කියනවා කරන්න ඕන දේවල් ගැන. ඉතින් මේගොල්ලෝ කියනවා කැලේ තියෙනවා තැනක් එතනට අනතුරට පත්වෙච්ච ගුවන් යානයක් වගේ මෙතන ජීවිතේ බේරගත්ත පයිලට් කෙනෙක් ඉන්නවා. ටීම් එකේ කට්ටියට කරන්න තියෙන්නේ සිතියම දිහා බලාගෙන එතනට ගිහිල්ලා ඒ පයිලට්ගේ ජීවිතේ බේරගෙන ආපහු එන එක. ඒ වෙලාවේ සජන් අපි දැන් කතා කරන සෝල්ජර් තමයි මෙතනට නායකයා විදිහට ටීම් එකේ නායකයා විදිහට පත් කරන්නේ. ඒ විදිහට දැනුවත් කිරීම කරලා ඉවරලා මෙයාලා හැමෝම හෙලිකොප්ටර් වලින් අරගෙන ගිහිල්ලා කැලේ තැනකදී ඩ්‍රොප් කරනවා. ඉතින් මේ වෙලාවේ කණ්ඩායමේ ටීම් ලීඩර් විදිහට මෙයාට පොඩි කතාවක් කරන්න දෙනවා. ටීම් එක පොඩ්ඩක් මොටිවේට් කරලා ටීම් එකට පොඩි එනර්ජි එකක් දීලා පොඩ්ඩක් මොටිවේෂනල් පොඩි ස්පීච් එකක් තමයි මෙයාට කරන්න තියෙන්නේ. හැබැයි අපි මේ කතා කරන අපේ සෝල්ජර් අපේ ප්‍රධාන චරිතය මේක කරගන්න අසමත් වෙනවා. ඉතින් ඒකට උදව්වට මෙයාත් එක්කම ඉන්න අනිත් ටීම් එකේ මේ ටීම් ලීඩර් තමයි මෙයාට හෙල්ප් එකක් දෙන්නේ. මේ සෝල්ජර්ස්ලට පොඩ්ඩක් කතා කරලා මොටිවේෂන් එකක් දෙන්න. ඉතින් මෙන්න මෙතන ඉඳන්ම දැන් මේ මිෂන් එක සෑහෙන්න අමාරු කඳුකර මාර්ගයක් ඇතුලෙන් තමයි ගමන් කරමු කියලා. මේ වෙලාවේ එකපාරටම අහසෙන් ගොඩක් වේගෙන් ආපු යානයක් වගේ මොකක් හරි දෙයක් කැලේට කඩාගෙන වැටෙනවා. ඉතින් මේක දැක්කට පස්සේ ටීම් එක හිතනවා මේක තමයි අර මිෂන් එකේදී කියපු ගුවන් යානය මේක තමයි මේ කඩා වැටුනේ. ඉතින් යාළුවට දැන් මිෂන් එක හම්බෙලා දෙනවා. මෙයාලා කෙලින්ම මේකට ෆෝකස් එක තියාගෙන මේ කඩා වැටෙන ගුවන් යානයේ නියමව බේරගන්න එක ඔළුවේ තියාගෙන එතනට යන්න පිටත් වෙනවා. උදේ වෙද්දි මෙයාලට පුළුවන් වෙනවා ක්‍රෑෂ් සයිට් එකට යන්න. හැබැයි මේගොල්ලෝ හැමෝම පුදුම වෙනවා මේක අපි සාමාන්‍යයෙන් දැකපු ගුවන් යානයක් වගේ නන් නෙමෙයි. දුරින් ඉඳන්ම පරීක්ෂා කරද්දි මෙයාලට තේරුම් යනවා ඒක ඊටාම දියුණු මට්ටමේ හදපු ගුවන් යානයක් කියලා. ඉතින් දැන් ඔන්න යානය උඩට ගල් අර මේවා වැටිලා තියෙන්නේ මේක වැටිලා තියෙන හින්දා බිමට. ඉතින් මුලින්ම මේගොල්ලෝ මේක පොඩි බ්ලාස්ට් එකක් කරලා ඕපන් කරන්න තමයි යන්නේ. ඉතින් මෙයාලා පුපුරන ද්‍රව්‍ය සෙට් කරලා එක්කෙනෙක් මේක බ්ලාස්ට් කරන්න වැඩ කටයුතු කරගෙන යනවා. ඉතින් මේ වෙලාවේදී මෙයාලා අමුතු දෙයක් නිරීක්ෂණය කරනවා. මෙයාලා ළඟ තියෙනවා මාලිමාවක්. මේ මාලිමාව හැම පැත්තටම කරගෙන ගන්නවා. ඒ කියන්නේ චුම්බක ක්ෂේත්‍රය වෙනස් වෙලා තියෙනවා මේ අමුතු ප්‍රදේශයේ. ඉතින් මේක මේගොල්ලන්ට පොඩ්ඩක් නෝට් වෙනවා. ඉතින් අපි කතා කරන අපේ ප්‍රධාන චරිතය මේක දකිනවා. හැබැයි කොහොම වුණත් මෙයාලට මේකට හේතුවක් නම් හිතා ගන්න බැරි වෙනවා. මේකම තවත් අමුතු දෙයක් සිද්ධ වෙනවා. මේ ටීම් එකේ කෙනෙක්ගේ ළඟ තියෙන රේඩියෝ එකක් මේක රේඩියෝ පණිවිඩ ලබා දෙන රේඩියෝ එකක් මේකට එමර්ජන්සි කෝල්ස් එනවා තවත් සෝල්ජර් කෙනෙක්ගේ. එයා හිතන්නේ මේක ප්ලේන් එකේ ඇතුලේ ඉන්න කෙනෙක් ලබා දෙන පණිවිඩයක් කියලා. ඉතින් කට්ටිය ඉක්මනටම මෙයාව බේර ගන්න ඕන කියලා හිතලා අර කඩාගෙන වැටුණු යානේ පැත්තට ගිහිල්ලා පොඩ්ඩක් වෙලා බලාගෙන ඉන්නවා. ඉතින් මේ විදිහට අපේ ප්‍රධාන චරිතය පොඩ්ඩක් මේ ආටපිටාවේ තවදුරටත් පරීක්ෂා කරනවා. මෙයා පොඩ්ඩ පරීක්ෂාකාරී චරිතයක්. ඉතින් ඒ හින්දා මෙයා පරීක්ෂා කරද්දී දකිනවා තව මොකක් හරි දිලිසෙන දෙයක් තියෙනවා කියලා. ඉතින් මෙයා පොඩ්ඩක් විපරම් කරලා බලද්දී එයා දකිනවා ඇත්තටම කඩා වැටිච්ච ගුවන් යානයක් ඊට එහා පැත්තෙන් තියෙනවා කියලා. ඉතින් මෙයාලට කරන්න තිබිලා තියෙන්නේ අර කඩා වැටිච්ච ගුවන් යානේ පයිලට්ව බේර ගන්න එක. හැබැයි දැන් මෙයාලට ප්ලේන් දෙකක් තියෙනවා. ගුවන් යාන දෙකක් තියෙනවා. එකක් අමුතු වර්ගයේ යානයක්, තව එකක් ඇත්තම ගුවන් යානය. කියන්නේ මෙයාලට මිෂන් එකට ලබා දීලා තියෙන ගුවන් යානය තව ටිකක් එහා පැත්තේ තියෙන්නේ. ඉතින් මෙයාලත් දැන් පුදුම වෙලා බලාගෙන ඉන්නවා. ඉතින් අපේ ප්‍රධාන චරිතයෙන් පුදුම වෙලා මේ ටික දිහා බලාගෙන ඉද්දී අනිත් ටීම් එක පුපුරන්න අවශ්‍ය කරන වැඩ කටයුතු සිද්ධ කරලා තියෙන්නේ. ඉතින් මෙයාලා මේක බ්ලාස්ට් කරලා දානවා අමුතු විදිහේ ගුවන් යානය. ඉතින් මේක බ්ලාස්ට් කරනවත් එක්කම මෙයාලට මාර පුදුමයක්. මේකට පොඩි අර ඩැමේජ් එකක් වෙන්නේ නැහැ මේ පිපිරීමේ. ඉතින් ඔන්න පිපිරීමත් එක්කම යානේ ලයිට් වගේ පත් වෙන අරගෙන ඒක හැඩෙත් සම්පූර්ණයෙන් වෙනස් වෙලා මේක නැගිටින්න උත්සාහ කරනවා නිකන් රොබෝ කෙනෙක් වගේ. ඉතින් ඇත්තටම මේක රොබෝ කෙනෙක් වගේ නෙවෙයි මාරම දියුණු රොබෝ යන්ත්‍රයක්. ඉතින් මේකෙන් ලේසර් ලයිට් ගහලා පටේටම ස්කෑන් කරනවා. ඒ ස්කෑන් කරන අතරතුර එක්කෙනෙක්ව අහුවෙනවා හමුදා සෙල්බලෙක් අහුවෙනවා මේකේ රතු පාට ලේසර් එකට. ඉතින් ක්ෂණිකවම මේ රොබෝව අවධියක් අරන් එළියට කෙලින්ම සෝල්ජර් කුඩු වෙන්නම වෙඩි තියලා දානවා. ඉතින් මේකට බය වෙච්ච අනිත් සෙබළු ටික ඔක්කොම වට පිටාවට හැරුණු අතේ දුවනවා. කොහොම හරි ගොඩක් කට්ටිය මෙතනදී බේරෙන්න උත්සාහ කරනවා. ඉතින් මේ රොබෝ එක්ක මාරම තාක්ෂණයෙන් දියුණු රොබෝ එක්ක මාරම අමාරුයි මේකෙන් දුවලා බේරෙන්න. ඉතින් ඒ හින්දා ගොඩක් උපක්‍රමශීලී විදියට කටයුතු කරන සෙබළු විතරයි මෙතනදී බේරෙන්න කියවලා බන්නේ.
කොහොම හරි ඔන්න නම්බර් 44 කියන සෙබළතරත් වෙඩි තියන්න ආසන්නයේම ඉන්නකොට අපේ ප්‍රධාන චරිතය ඇවිල්ලා එතනට පැනලා කොහොම හරි මෙයාගේ ජීවිතය බේර ගන්නවා. ඊට පස්සේ ඉතුරු වෙලා ඉන්න කට්ටියත් එකතු කරගෙන මෙයා මේ රොබෝව එහෙම නැත්නම් රොබෝ යන්ත්‍රය මඟහරින්න උත්සාහ කරනවා. ඉතින් මේ රොබෝවත් කිසිම ලෙසකින් නතර වෙන්නේ නැහැ. මෙයාට සෑහෙන දියුණු තාක්ෂණ තියෙන. ඉතින් මේගොල්ලෝ පස්සෙන්ම මේ රොබොට් කොහොම හරි ෆලෝ කරගෙන ඇවිල්ලා තියෙනවා. අන්තිමට කොහොම හරි කට්ටිය නතර වෙන්නේ කඳු බෑවුමක් ළඟ. කොහොම හරි මේ රොබෝව මෙතනදී මෙයාලට පහර දෙනවා. එතනින් පස්සේ කඳු බෑවුමෙන් පහලට මේගොල්ලෝ ඇදගෙන වැටෙනවා. මේකත් එක්ක ටීම් එකේ බේරලා හිටපු කට්ටියකින් භාගයට භාගයක් තවත් කැෂුවල්ටි වෙනවා. ඊට පස්සේ අපේ ප්‍රධාන චරිතය නැගිටලා බලනවා කොහොමද මේගොල්ලෝගේ තත්ත්වය කියලා. එහෙන් බලද්දී අංක 44 කියන අර සෝල්ජර්ගේ ඇඟ හරහා ගහක කොටසක් පසාරු කරගෙන ගිහිල්ලා තියෙනවා. ඒ වගේම 7 කියන අංක 7 සෙබලගෙත් කකුල ඩැමේජ් වෙලා තියෙනවා. ඉතින් මේ වෙලාවේ ටීම් එකේ ගොඩක් තුවාල වෙලා ඉන්න කට්ටිය කෑ ගහන්න උත්සාහ කරනවා. ඉතින් කොහොම හරි මේගොල්ලෝ නිශ්ශබ්ද කරගෙන රොබෝව මගහරින්න තමයි මෙන්න මේ try එක. ඉතින් කොහොම හරි අවසනාවට ඒ වෙනකොටත් රොබෝ කන්ද උඩට ඇවිල්ලා මේගොල්ලන්ව කොහෙද ඉන්නේ කියලා ස්කෑන් කරන්න පටන් අරන් තමයි තියෙන්නේ. කට්ටිය බැරිම තැන මේක ට්‍රේනින් එකක් නෙමෙයි කියලා තේරුම් අරගන්නවා අන්තිමේට. ඊට පස්සේ මේගොල්ලෝ රේඩියෝ එකෙන් කතා කරලා උදව් ඉල්ලන්න උත්සාහ කරනවා. හැබැයි මේ රේඩියෝ මුකුත් වැඩ කරන්නේ නැහැ. රේඩියෝ එකක් තිබ්බෙත් නැහැ මේගොල්ලෝ ගාව. දැන් අර කට්ටියට ඩැමේජ් වෙලා හැම දුවනකොට රේඩියෝ ඔක්කොම ඩැමේජ් වෙලා. ඉතින් ඔන්න අපේ ප්‍රධාන චරිතයට මතක් වෙනවා අංක 111 කියන සෝල්ජර් ළඟ තමයි, කියන්නේ සෙබළ ළඟ තමයි රේඩියෝ එකක් තිබ්බේ. මේ රේඩියෝ එක ගන්න පුළුවන් කියලා මෙයාව හොයාගෙන යනවා. මොකද මෙයා ඩැමේජ් වෙලා එහෙම නැත්නම් වෙඩි වැදිලා වැටලා ඉන්නේ. ඉතින් මෙයාගේ රේඩියෝ එක ගන්න තමයි මෙයා try කරන්නේ. ඉතින් කොහොම හරි අපේ ප්‍රධාන චරිතය මෙතනට ළඟා වෙලා කොහොම රේඩියෝ එක ගන්න try කරනවා. ඉතින් අවසනාවකට මේ සෙබලට වගේම රේඩියෝ එකටත් වෙඩි වැදිලා තියෙනවා රොබෝ එල්ල කරපු ප්‍රහාරයෙන්. ඉතින් ඔන්න ඒ උත්සාහය නිෂ්ඵල වෙනවා. රේඩියෝ එකක් දැන් මේගොල්ලෝ ළඟ නැහැ. ඉතින් ඔන්න මේ වෙලාවේදී ටිකක් පනා දෙමින් ඉන්න තවත් සෙබලෙක් දකිනවා. එයාත් කතා කරන්න උත්සාහ කරනත් එක්කම රොබෝ ඇවිල්ලා එයාවත් මාරලා දානවා. ඉතින් ඊට පස්සේ අපේ ප්‍රධාන චරිතය මෙතනින් එහාට ගිහිල්ලා අනිත් ටීම් එක වැටලා ඉන්න තැනට ගියාට පස්සේ මෙයා කියනවා රොබෝ ඉක්මනටම අපි හොයාගෙන එනවා. ඒ හින්දා අපි මෙතනින් ඉක්මනටම යන්න ඕන කියලා. මෙයාලා මේ වෙනකොට හිටියේ කන්දේ අග කොටසකට වෙන්න. ඉතින් මෙයාලා ළඟ තියෙන රෝප් එකක්. මේ රෝප් එක දාලා හිමීට පහළට වහින්න පටන් ගන්නවා. අට්ටි හැමෝම වගේ පහළට ගියාට පස්සේ අන්තිමටම ඉතුරු වෙලා ඉන්න අපේ ප්‍රධාන චරිතය සහ අංක 90 කියන සෝල්ජර් අන්තිමට බහින්න කියපු ඉඳා මේ ගැන අනිත් අය ඔක්කොම ලනුව දිගේ බහිනවා. ඔන්න මේ වෙලාවේ මෙයාලා මේගොල්ලොන්ගේ මාලිමාව චෙක් කරනවා. ඉතින් මෙතනදී මේගොල්ලෝ දකින්න ලැබෙනවා මේ මාලිමාව හැම පැත්තටම කැරකෙනවා. ඉතින් ඒ කියන්නේ අපේ මේ රොබෝ යන්ත්‍රය ළඟට එනකොට තමයි චුම්බක ක්ෂේත්‍රය වැඩි වෙලා මේ මාලිමාව කැරගෙන්න ගන්නෙ. ඉතින් මෙයාලා දැන් දන්නවා රොබෝ ළඟට එනකොට මෙහෙම මාලිමාව කැරගෙන්න ගන්නවා කියලා. ඉතින් මේගොල්ලෝ ටක් ගාලා කන්දෙන් පහළට බහින්න තමයි try එක. ඉතින් කොහොම හරි මේගොල්ලෝ ඔක්කොම වගේ පහළට බැහැ ගන්නවා හරිම අමාරුවෙන්. කොහොම හරි දැන් ඔන්න රොබෝවත් ඇවිල්ලා කන්ද ගෙට්ටටම ඇවිල්ලා ස්කෑන් කරනවා මේගොල්ලෝ පහළ ඉන්නවද කියලා. හැබැයි අවසනාවට එක සෝල්ජර් කෙනෙක් එහෙම නැත්නම් එක සෙබලෙක්ගේ කකුලේ කොටසක් ලේසර් එකට අහු වෙනවා. ඉතින් ඊට පස්සේ රොබෝ දැනගන්නවා මෙයාලා පහළ කොටසේ තමයි ඉන්නේ කියලා. ඊට පස්සේ ඌ ආපහු වෙඩි තියන්න පටන් ගත්ත හින්දා අපේ සෙබළු ටික ඔක්කොම එතනින් ඉක්මනටම දුවන්න පටන් ගන්නවා. ඉතින් මේ වෙලාවේ ක්‍රියාත්මක වෙන රොබෝ යන්ත්‍රය ටක් ගාලා ප්‍රහාරයක් එල්ල කරනවා. මේකෙන් ටීම් එකේ තවත් 3 දෙනෙක් මැරෙනවා. කොහොම හරි කට්ටිය එක දිගටම දුවලා මේගොල්ලෝ කොහොම හරි අතහැරලා දාලා තියෙන තනිතලා ප්‍රදේශයකට ඇවිල්ලා ජීවිතේ පොඩ්ඩක් බේර ගන්න try කරනවා. මේ වෙලාවේදී රොබෝව කොහොම හරි ටික වෙලාවකට මගහැරෙනවා. ඉතින් මේ වෙලාව අවස්ථාවක් කරගන්නවා තුවාල වෙලා ඉන්න කට්ටියට බෙහෙත් දාගන්න. ඒ වගේම මේ වෙලාවේදී අපේ ප්‍රධාන චරිතයට මතක් වෙනවා යාගේ සහෝදරයා මැරුණ වෙලාව. ඒ වගේම ඒ සිද්ධිය හොඳට මතක් වෙනවා මේ වෙලාවේ. ඉතින් මේක මෙයාට පොඩි පැනික් එකක් වගේ දැනෙන්න ගන්නවා. තුවාල වෙලා හිටිය අංක 7 කියන සොල්දාදුව තමයි මෙයාව මේ වෙලාවේදී පොඩ්ඩක් calm down කරලා පොඩ්ඩක් mentality එක හදාගන්න උත්සාහ කරන්න උදව් කරන්නේ. හරි ඊළඟට මෙන්න මේ විදිහට කට්ටිය බෙහෙත් කරගෙන කොහොම හරි ටීම් එක ආපහු සෙට් වෙලා මේගොල්ලෝ කතා කරගන්නවා ඊළඟට මොකද්ද කරන්න කියලා. ඉතින් මේ සිද්ධිය මේ වෙනකොට කිසිම විදියකින් මූලස්ථානට දැනුම් දෙන්නත් බෑ. මේගොල්ලන්ට කොහොම හරි මේක මූලස්ථානට රිපෝට් කරන්න මේගොල්ලන්ට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් මේ වෙලාවේ නායකයා විදියට අපේ ප්‍රධාන චරිතය කතා කරනවා. මෙයා කියනවා කොහොම හරි අපේ ෆිනිෂින් පොයින්ට් එකට යමු මේ රොබෝව කොහොම හරි මගහැරලා.
ඉතින් මෙන්න මේක තමයි යාගේ ප්ලෑන් එක. ඉතින් එතනට ගියාට පස්සේ මූලස්ථානේ කට්ටිය කැවිල්ලා යාලව අරගෙන යයි කියලා මෙයා කියනවා. ඉතින් ටීම් එකේ අනිත් කට්ටියත් මෙයාගේ කතාවට එකඟ වෙනවා. මේගොල්ලෝ කොහොම හරි මෙතනින් යන්න පිටත් වෙනවා ඒත් එක්කම. ඉතින් ටික දුරක් යද්දී මෙයාලට හම්බ වෙනවා විශාල ගඟක්. ඒ ගඟෙන් එහා පැත්තේ තමයි මෙයාලගේ ෆිනිෂින් ලයින් එකට යන්න පාර තියෙන්නේ. ඉතින් මේක බොහොම දුෂ්කර ගමනක්. මොකද තුවාල වෙලා ඉන්න කට්ටියත් මෙයාලට එහා පැත්තට අරන් යන්න තියෙනවා. ඉතින් මෙතන ගඟේ සැඩපහර ගොඩක් වැඩි හින්දා මේගොල්ලන්ට බැහැලා පීනලා යන්නත් අමාරුයි. ඒ හින්දා මේගොල්ලන්ට මොකක් හරි වෙනත් විකල්පයක් හොයා ගන්න වෙනවා. ඒ වගේම තුවාලකාරයොත් ඉන්න හින්දා මේගොල්ලන්ට තවත් අමාරුයි මේ වැඩේ කරන්න. ඉතින් මුලින්ම අපේ ටීම් ලීඩර් කෙලින්ම ලණුවක් එයාව බැඳගෙන ගිහිල්ලා එහා පැත්ත ගැට ගහලා අනිත් කට්ටියට එන්න උදව්වක් විදියට මේ රෝප් එක දානවා. ඉතින් ඊට පස්සේ අනිත් අයට කියනවා මේ ලණුව දිගේ එල්ලිලා කොහොම හරි මේ පැත්තට එන්න කියලා. කට්ටියම වැඩේට හොඳටම බහැලා වැඩ කරනවා. ඉතින් මෙහෙම කරද්දී එයාලා මුලින්ම අර තුවාලකාරයෝ ටික යවන්න තමයි try කරන්නේ. ඉතින් මේගොල්ලෝ හිතපු තරම් මේ වැඩේ ලේසි වෙන්නේ නැහැ. තුවාලකාරයෝ එහා පැත්තට යවන එකත් මාරම අමාරු වෙනවා. ඉතින් මෙයාලා මැදකදී තුවාලකාරයෙක් යවන්න උත්සාහ කරද්දී ලණුව මැදදී හිර වෙනවා. ඉතින් එතකොට මෙයාලට දෙපැත්තෙන් එක පැත්තකටවත් මේගොල්ලෝ ගන්න බැරි වෙනවා. ඒ අතරතුරේදී ආශකාරී රෝබෝව ආපහු මේගොල්ලෝ ළඟට මතුවෙනවා. කොහොම හරි දැන් වෙන කරන්න දෙයක් නැහැ. මේගොල්ලෝ හැමෝම ගඟට පැනලා කොහොම හරි ජීවිතේ බේරගන්න තමයි try කරන්නේ. මේගොල්ලන්ට ලේසි පහසු ගමනක් නෙමෙයි මේ සැඩපහරත් එක්ක මේ ගඟේ තියෙන්නේ. මේගොල්ලෝ දියා ඇල්ලකිනුත් පහළට වැටෙනවා. ඒ වගේම මාරම අමාරු සැඩපහරකට තමයි මේගොල්ලෝ අහු වෙලා ගහගෙන යන්නේ. ඉතින් මේ වෙලාවේ මෙයාලගේ ටීම් එකේ අන්තිමට ඉතුරු වෙන්නේ 7 දෙනෙක් විතරයි. කොහොම හරි ෆිනිෂින් ලයින් එකට යන්න තමයි මේගොල්ලෝ ආපහු සැරයක් ගමන් ආරම්භ කරන්නේ. ටිකක් දුර යද්දී මේවලට හම්බ වෙන ආමි කැම්පයක්. හැබැයි එතනට අර රොබෝ ආහාර දීලා සම්පූර්ණයෙන්ම විනාශ කරලා දාලා තමයි තියෙන්නේ. ඉතින් මේගොල්ලෝ කල්පනා කරනවා මෙයාලගේ පස්සෙන් රොබෝ හිටියානම් මෙතනට පහර දුන්නේ කවුද කියලා. මේ සිද්ධියත් එක්කම මේගොල්ලෝ තේරුම් ගන්නවා මෙතන ඉන්නේ එක රොබෝ කෙනෙක් නෙමෙයි. රොබෝලා කීප දෙනෙක් ඉන්න පුළුවන්. මොකද මේ විදිහට එකම වෙලාවෙ තැන් කීපයකටම පහර දෙන්න වෙන ක්‍රමයක් නැති හින්දා. ඉතින් කොහොම හරි අපේ කට්ටිය කතා වෙනවා මෙතනින් කොහොම හරි බේරලා පලාගෙන යන්න කොහොමද ක්‍රමයක් හොයාගන්න කියලා. ඉතින් මේ වෙලාවේදී පොඩ්ඩක් හිත දුර්වල වෙච්ච සෙබලෙක් කියනවා මේක ඔයා මල්ලිව කැම්ප් එකට අරගෙන ගියා වගේ ධෛර්යවන්ත හිතක් නැහැ හැමෝටම. ඒ හින්දා අපිට මෙතන මැරෙන්න තමයි වෙන්නේ. අපිට මේකට ශක්තියක් නැහැ කියලා කෑ ගහනවා. ඉතින් මේ වෙලාවේදී අපේ ප්‍රධාන චරිතය කෑ ගහපු සොල්දාදුවා වගේ කොලර් එකෙන් අල්ලලා යාළට කියනවා උඹලා හිතාගෙන ඉන්නව නම් මමත් ත්‍රිද වීරයෙක් කියලා. එහෙම නෙවෙයි. මොකද අවුරුදු දෙකකට කලින් වුණ ඒ සිද්ධියේදී අපේ ප්‍රධාන චරිතය යාගේ මල්ලිව කැම්ප් එකට එනකම්ම උස්සගෙන ඇවිල්ලා නැහැ. මොකද එහෙම එන අතරදී මෙයාට සිහිය නැති වෙලා ඇදගෙන වැටලා තියෙනවා. ඊට දවසකට පස්සේ තමයි අපේ මේ ප්‍රධාන චරිතය රෝහලේ ඉද්දයාට සිහිය ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ වෙලාවේදී ડોක්ටර්ස්ලා හොස්පිටල් එකේදී කියලා තියෙනවා මෙයා දිගටම සිහිය නැති වෙන්නේ නැතුව එක දිගටම මේ සහෝදරයව අරන් ආවනම් එයාගේ ජීවිතෙත් බේර ගන්න පුළුවන් වෙනවා කියලා. ඉතින් මෙන්න මේ සිද්ධිය මතක් කර කර තමයි අපේ ප්‍රධාන චරිතය හැමදාම හිතින් විඳව මානසික ප්‍රශ්නයකට ගොදුරු වෙලා ඉන්නේ. ඉතින් කොහොම හරි ටීම් එක මෙතන තිබුණ දේවල් පරීක්ෂා කර කර ඉන්නකොට මේගොල්ලන්ට හම්බ වෙනවා මේ කැම්ප් එකේම තිබිලා ටිකක් ඩැමේජ් වෙච්ච හැබැයි වැඩක් ගන්න පුළුවන් මට්ටමේ තියෙන යුද ටැංකියක්. කට්ටිය කතා වෙන්නේ ඒක හදාගෙන එතනින් කොහොම හරි එළියට යමු කියලා. ඊට පස්සේ කට්ටිය ලනු දාලා සැහෙන්න දේවල් කරලා බොහොම අමාරුවෙන් මේක උඩට අරගෙන යන්න පුළුවන් විදියට හදාගන්නවා. ඉතින් මේ විදියට යන්න ලෑස්ති වෙනවත් එක්කම ආපහු අර රොබෝ මතුවෙනවා. ඉතින් මෙයා ළඟටම ඇවිල්ලා මෙයාලා දන්නේවත් නැතුව ඉතින් මේ වෙලාවේ අපේ තවත් සොල්දාදුවෙක් ඇමෝ ටිකක් ගන්න දුවගෙන යනවා. ඉතින් මෙයා කෙලින්ම ඔළුවේ තියාගන්නේ වෙඩි තියන එක. ඉතින් වෙඩි තියන්න අවශ්‍ය කරන උණ්ඩ ටිකක් ගන්න මෙයා ටක් ගාලා ආපහු දුවනවා. එහෙම දුවගෙන එනවත් එක්කම මෙයාට වෙඩි තියනවා රොබෝව. ඉතින් වෙඩි තියපු ගමන්ම ඇමෝ ටික විසියලා ගිහිල්ලා යුද ටැංකියට වැටෙන ඉඳ කට්ටියම ඉක්මනට එතන ඉඳන් යන්න පටන් ගන්නවා පුළුවන් තරම් වේගෙන්. මෙයාලා ටැංක් එකේ යන ගමන්ම අර රොබෝට අර ඇමෝ දාලා වෙඩි තියනවා. ඉතින් මේකෙන් මෙයාලා බලාපොරොත්තු වෙන තරමේ ප්‍රතිඵලයක් නැහැ. රොබෝට ලොකු ඩැමේජ් එකක් වෙන්නෙම නැති තරම්. ඉතින් මෙයාලා පාර දෙනවත් එක්කම රොබෝ ඊට ප්‍රතිපහාර දක්වනවා ඊට වඩා සෑහෙන ගුණයකින්. ඉතින් මේ විදිහට ප්‍රහාර එල්ල කර යනකොට රොබෝගෙන් එල්ලෙච්ච ප්‍රහාරයෙන් මෙන්න මේ ටැංකියට පොඩ්ඩක් වදිනවා. ඊට පස්සේ මේගොල්ලෝ පොඩි බෑවුමක් ඔස්සේ ගිහිල්ලා කොහොම හරි ආපහු ජීවිතය බේරගන්න පුළුවන් වෙනවා. කොහොම හරි මේ වෙලාවේදී රොබෝට් පොඩ්ඩක් වැටෙනවා. ඉතින් මේ විදිහට රොබෝ බෑවුමගේ පල්ලට වැටුණාට පස්සේ මේගොල්ලෝ හිතන්නේ මේක
අපහු නැගිටින එකක් නැහැ කියලා. කොහොම වුණත් මේ පාර රොබෝ යන්ත්‍රය මෙයාගේ කට ඇරලා නිල් පාට ලේසර් වලින් විදින්න පටන් ගන්නවා. ඒක අර කලින් තිබුණ ආයුධවලට වඩා ගොඩක් බලවත් ආයුධයක් විදිහට තමයි අපිට දකින්න ලැබෙන්නේ. ඉතින් ටීම් එක ඉක්මනටම ආපහු ටැංක් එක ස්ටාර්ට් කරගෙන ඉතින් යන්න පටන් ගන්නවත් එක්කම අගේ ආයුධ වලින් අනිත් පැත්තට රොබෝට ප්‍රහාර එල්ල කරනවා. ඉතින් කලින් වගේම තමයි මේගොල්ලොන්ගේ එල්ල කරන ප්‍රහාර වලින් රොබෝ යන්ත්‍රයට කිසිම හානියක් වෙන්නේ නැහැ. ඉතින් මේ වෙලාවේ රොබෝ දරුණු ප්‍රහාරයක් එල්ල කරනවා. මේකෙන් ටැංකියට සෑහෙන්න හානි වෙලා මේගොල්ලෝ දරුණු විදියට මරණයට පත් වෙනවා. ඉතින් මෙතනදී අසරල බලන අපේ ප්‍රධාන චරිතයට බලා ගන්න පුළුවන් වෙන්නේ යාගේ ටීම් එකේ කට්ටියගේ මිනි ටික විතරයි. මේ වෙලාවේදී ටිකක් දුරට වෙලා මෙයා දකිනවා රොබෝ අහසට මොකක් හරි සංඥාවක් යවනවා කියලා. ඉතින් මෙයා දාන්න ගන්නවා මොකක් හරි සංඥා භාෂාවක් හරි මොකක් හරි සංඥා ක්‍රමයක් මගින් තවත් යානයක් එක්ක හරි තවත් කට්ටියක් එක්ක හරි මේගොල්ලෝ සංනිවේදනය කරගන්නවා කියලා. ඉතින් මේ වෙලාවේ එකපාරටම කවුරු හරි කේන්ද්‍රී ගාන වගේ සද්දයක් අහපු හින්දා මෙයා හිමීට බලනවා මේ පැත්ත. එතකොට දකිනවා මෙයාත් එක්ක හිටිය අංක 7 සොල්දාදුව තමයි මේ විදියට ජීවිතේ බේරලා තියෙන්නේ කියලා. මේ වෙලාවේදී අපහු රොබෝව ස්කෑන් කර කර මේ පැත්තට එන්න හදන හින්දාම මෙයා ටක් ගාලා අර නම්බර් 7 සෝල්ජර්වත් අරගෙන ඉක්මනටම හැංගෙනවා. හැංගිලා බලද්දි මෙයාට පේනවා රොබෝගේ ඇඟේ තැනකින් දුම් වර්ගයක් පිට වෙනවා කියලා. ඒ කියන්නේ මේක මොකක් හරි වුණත් මැෂින් එකක් කියලා මෙයාට තේරුම් ගන්නවා. ඒ කියන්නේ මේකේ මනුස්ස ශරීරයක් නෑ තනිකරම මැෂින් එකක් කියලා. කොහොම හරි මේගොල්ලෝ මේ දෙන්නම් කොහොම හරි ජීවිතේ බේරගෙන පොඩ්ඩක් වෙලා ඉන්නකොට මෙයාට අයිඩියා එකක් එනවා. ඒ කියන්නේ අපේ ප්‍රධාන චරිතයට පොඩි අයිඩියා එකක් එනවා. ළඟ පහත පොඩි කර්මාන්ත ශාලාවක් වගේ තැනක් තියෙනවා. මේක හරියට ගල් කුඩු කරන තැනක් වගේ. ඉතින් මෙයා මෙතනට ගිහිල්ලා පොඩ්ඩක් බලනවා මොනවද තියෙන්නේ කියලා. ඉතින් මෙයාගේ සොල්දාදුවා ඒ කියන්නේ නම්බර් 7 සොල්දාදුවා ගහක් ළඟ අංගලා වගේ යන්නේ. මොකද රොබෝට පේන්නේ නැති වෙන්න කියලා තමයි මේ අංගලා යන්නේ. ඉතින් ඔන්න අදාළ තැනට ආවට පස්සේ අපේ ප්‍රධාන චරිතය මෙතන තියෙන උපකරණ ටික ඔන් කරනවා. මේකේ එන්ජින් රූම් එකක් තියෙනවා. ඉතින් මීට අමතරව මෙතන ලයිට් ටික ඔක්කොම දාලා මෙයා පරීක්ෂා කරලා බලනවා මොනවාද මෙයාට හොයාගන්න පුළුවන් කියලා. පුපුරන ද්‍රව්‍ය මොන හරි තියෙනවද කියලාත් හොයාගන්න. ඊට අමතරව මෙයා මෙතන තියෙන ගන් එකකින් අහසට වෙඩි තියනවා. ඒක දැකලා රොබෝ මෙයා ඉන්න පැත්තට එක දිගට එන්න පටන් ගන්නවා. ඉතින් රොබෝ එන අතරතුරේදී අපේ ප්‍රධාන චරිතයට පුළුවන් වෙනවා ඩයිනමයිට් ටිකක් හොයාගෙන මෙතනට අවශ්‍ය වෙන විදියට ලොකු ගේමක් දෙන්න පුළුවන් විදියට ප්ලෑන් එකක් ගහගන්න. ඒ වගේම රොබොත් ඔන්න දැන් කඳු ගැටේ දිගේ උඩට නැගගෙන එනවා. ඉතින් ඔන්න අපේ ප්‍රධාන චරිතය ප්ලෑන් කරපු විදියටම රොබෝ එනවා. මෙයා කරන්නේ ඩයිනමයිට් ටික දාලා පුපුරවලා රොබෝ අදාළ තැනට ආවට පස්සේ එකපාරම බුල්ඩෝසරයක් අරගෙන ඇවිල්ලා මේ රොබෝ දිගටම හප්පන්න පටන් ගන්නවා. එයාගේ ප්ලෑන් එක රොබෝ කඳු ගැටයක් අයින්ටම තල්ලු කරලා ඒක උඩ තියෙන ඩයිනමයිට් පුපුරවලා දාලා ගල් කුට්ටි මේ රොබෝගේ ඇඟට වට්ටන්න. ඊට පස්සේ මේ රොබෝගේ එයා වෙන්ට් එකක් තියෙනවා. ඒ කියන්නේ වාතය ඇතුළු කරගන්න කොටසක් තියෙන. ඉතින් මේකට මෙයා ගල් වට්ටන්න තමයි ප්ලෑන් එක. ඉතින් ඔන්න මෙයාගේ ප්ලෑන් එක ටිකක් දුරට සාර්ථක වෙලා මේ එයා වෙන්ට්ස් වලින් ඇතුළට ගල් වැටිලා රොබෝව හිර වෙලා දෙනවා. ඒක මෙකැනිකල් රොබෝ කෙනෙක්. ඉතින් මෙයාගේ මෙකැනිකල් පාර්ට්ස් හිර වුණාන් පස්සේ රත් වෙලා මේකට පාලනය කරගන්න බැරුව ගිනියම් වෙනවා අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් වැඩි වෙලාවක් යන කලින් රොබෝව මේ විදිහට උපරිමයට රත් වෙලා එක පුපුරලා විනාශ වෙලා යනවා. ඉතින් මෙතන ලොකු පිපිරීමක් වෙන්න යනවා වගේ දැනුන හින්දා ඉක්මනටම අපේ ප්‍රධාන චරිතය කඳු ගැටේ උඩ නගින්න පටන් ගන්නවා. එයා කඳු ගැටේ උඩ නගිනවත් එක්කම මේක විශාල හඬින් පිපිරලා ඒ පළාතම විනාශ වෙලා යනවා. මේ විදිහට කොහොම හරි මේ දෙන්න ජීවිතේ බේරගෙන අර අංක 7 සොල්දාදුව කරේ තියාගෙන කොහොම හරි ප්‍රධාන කඳවුරට එන්න අපේ ප්‍රධාන චරිතයට පුළුවන් වෙනවා. ඉතින් මේක දකින අනිත් සෙබළු ඉක්මනටම ඇවිල්ලා අංක 7 සොල්දාදුවට ඉක්මනින්ම ප්‍රතිකාර කරන්න පටන් ගන්නවා. ඉතින් මේ වෙලාවේ මෙතනට සාජන් ඇවිල්ලා අපේ චරිතයට අපේ ප්‍රධාන චරිතයට කතා කරනවා. ඉතින් මෙයා පොඩි විස්තරයක් දෙනවා. මේ වගේ රොබෝලා එක්කෙනෙක් නෙමෙයි ඉන්නේ. මේ වගේ පිටසක්වල ජීවීන් මේ විදිහට රොබෝලා විදිහට ඒවලා තියෙන්නේ. ලෝකේ හැමතැනටම මේගොල්ලෝ දාලා තියෙනවා මේ විදිහට පහර දෙන්න. ඒ වගේම තමයි කිසිම වෙලාවක මේක නතර කරන්න නැතුව එක දිගටම පෘථිවියට එනවා කියලා. ඒ වගේම මේ රොබෝලට මොනවද අවශ්‍ය කියලා මේගොල්ලන්ට කිසිම දෙයක් වෙනකන් දැනගන්න ලැබුණේ නැහැ කියලාත් අදාළ නිලධාරියා මේ අපේ ප්‍රධාන චරිතයට කියනවා. ඉතින් මේ විදිහට හැමෝටම යුද්ධයකට සූදානම් වෙන්න කියලා මේ සාජන් කියනවත් එක්කම අපිට පෙන්නනවා මේ සිදුවීම් වලින් පස්සේ අපේ ප්‍රධාන චරිතය හමුදාවේ ඉහළම ප්‍රධානීන් ඉන්න තැනකට ඇවිල්ලා එයාගේ විස්තරය කියනවා. ඊට පස්සේ එතන ඉන්න ප්‍රධානීන් අහනවා අර මැෂින් එක කොහොමද විනාශ කරේ කියලා. ඒකට පාවිච්චි කරපු උපක්‍රම මොනවද කියලා
අහනවා. ඒ වගේම තමයි ඊට පස්සේ සෝල්ජර් කොහොම හරි එහෙම නැත්නම් අපේ ප්‍රධාන චරිතය කොහොම හරි ඉතින් මෙතන අපේ ප්‍රධාන චරිතය යාව කරපු දේවල් හැම දෙයක්ම පැහැදිලිව විස්තර කරනවා. ඊට පස්සේ මෙයාගේ රෑන්ක් එක උඩට දාන්න මෙතන හමුදා නිලධාරීන් කටයුතු කරනවා. මොකද මෙයා රේන්ජර් කෙනෙක් විදියට දැන් සම්පූර්ණයෙන්ම ක්වොලිෆයිඩ් වෙලා ඉන්න හින්දා. ඒ වගේම එතන ඉන්න ටීම් එකක් තෝරලා මේ රොබෝලා පරාජය කරන්න යවන ටීම් එකේ ලීඩර් විදියට මෙයාව පත් කරන්න අදාළ නිලධාරීන් කටයුතු කරනවා. ඉතින් මේකට හේතුව තමයි අපේ ප්‍රධාන චරිතය මෙතනදී රේන්ජර් කෙනෙක් වෙලා අවසන්. ඊට අමතරව රොබෝ කෙනෙක් පරාජයට පත් කරලා තියෙනවා. ඉතින් ඒ හේතුව හින්දා මෙයා දන්න රොබෝලා කොහොමද විනාශ කරන්න කියලා. ඉතින් ඒ අත්දැකීම් එක්ක මෙයා ටීම් ලීඩර් කෙනෙක් විදියට මේ රොබෝලා පරාජය කිරීමේ මෙහෙයුමට අනියුක්ත කරනවා මේ ප්‍රධාන නිලධාරීන් ටික. ඊළඟට අපිට පෙන්නන්නේ මේ අපේ ප්‍රධාන චරිතය අනිත් ටීම් මෙම්බර්ස්ලාත් අරගෙන මේ රොබෝලට විරුද්ධව සටනට ගොඩ බහින ආකාරය. ඉතින් මෙන්න මේ විදිහේ සාර්ථක අවසානයකින් ෆිල්ම් එක ඉවර වෙනවා. ඔයාලා මොකද හිතන්නේ මේ ෆිල්ම් එක ගැන? ඔයාලගේ අදහස් යෝජනා චෝදනා හැමදේම පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තමයි අපේ channel එක තාම subscribe කරලා නැත්නම් Express Cinema channel එක subscribe කරලා notification bell එකත් on කරලා තියන්න. මම මේ වගේ සුපිරි ෆිල්ම් ඉස්සරහට අරගෙන එනවා. හැම සතියෙම වීඩියෝ එකක් අරගෙන එනවා. ඉතින් ඒ හින්දා ඉස්සරහට වීඩියෝ බලන්න channel එක subscribe කරලා like එකකුත් දාන්න වීඩියෝ එකට. එහෙනම් අපි මේ වගේ සුපිරිම ෆිල්ම් එකකින් ඊළඟ සතියේත් හම්බ වෙමු.